මනෝ පුබ්බංගමා ධම්මා. හැම එකකටම මූලික වෙන්නේ මොකක්ද? හිත. සූත්‍රයක් තියෙනවා අබේරාජ කුමාර සූත්‍රය කියලා. මේක හරි අපූර්වයි හොඳ. බුදුහාමුදුරුවෝ දානේ වළඳලා ඉවර වෙලා අබේරාජ දැන් ඔය වගේ ඉඳගෙන ඉන්න පොඩි එකා උකුලේ. ඔය නිගණ්ඨනාත පුත්ත කියලා ශාස්ත්‍රූවරයෙක් හිටියනේ. මිනිස්සයාගේ ගෝලයෙක් අබේරාජ. අබේරාජ බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්න ටිකක් අහනවා. බුදුහාමුදුරුවෝ අර පටිපුච්ච ව්‍යාකරණ ක්‍රමයේ යටතේ අබේරාජගෙන් ආපහු අහනවා. අබේරාජ පොඩි එකා ඔය උකුලේ ඉන්නවනේ. පොඩි එකාගේ කටේ කැබිලිති කටුවක් තියෙනවා. අහනවා අබේරාජ ඕක හිර වෙලා තිබ්බොත් මොකද කරන්නේ කියලා. අබේරාජ කොහොමද උත්තර දෙන්නේ? බුදුහාමුදුරුවනේ ඇදලා ගන්නවා. බුදුහාමුදුරුවෝ මොකටද ඇදලා ගන්නෙ? පොඩි එකා බේර ගන්න ඕනේ. පැහැදිලිද මං කියන එක? එහෙමයි. බුදුහාමුදුරුවෝ අදිනකොට ලේනවනේ. කෑ ගහනවනේ. රිදෙනවනේ. ඔව් ඒත් බුදුහාමුදුරුවනේ පොඩි එකා බේර ගන්න ඕනේ. අබේරාජගේ සිතුවිල්ල මොකද්ද? කැබිලිති කඩුව ඇදලා ගන්න ඇයි? පොඩි එකා බේර ගන්න. දැන් පැහැදිලි ඇති මිනිස්සුන්ට මං කියන එක. වේදනයි පොඩ්ඩක්, තුවාලයි පොඩ්ඩක්. සිතුවිල්ල මරන්න නෙමෙයි, බේර ගන්න. උන්වහන්සේ උගන්වනවනේ චේතනාවමයි කර්මය වෙන්නේ කියලා. මිනිස්සුන්ගේ සිතුවිල්ලේ තියෙන කළු සුදු මට්ටමේ අඩු වැඩි අනුව තමයි කරන ක්‍රියාවේ ප්‍රතිඵල යහපත්ද අයහපත්ද කියන එක තීරණය වෙන්නේ.